ආයිබෝවන් සුපුරුදු පරිදි අපේ ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එක වෙතට අපි ඔබ සැම පිළිගන්නවා. අපි හැම විටම ඔබට ලෝකයේ වෙන්නේ මොනවද වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ වැදගත් දේ පිළිබඳව ඔබට යමක් අපි ගෙනෙනවා. අද අපි ඔබට කියන්නට යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම මේ දවස්වල බොහෝ විශ්වවිද්‍යාල සිසුන් ඇමරිකා එක්සත් ජනපදයට යනවා ඔවුන්ගේ higher studies වලට හිමක් නැත්නම් ඔවුන්ගේ උපාධි ලබා ගන්න. ඉතින් මේ සිසුන්ට විශාල ප්‍රශ්නයක් අද වෙන විට ඇති වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට අලුත් ආණ්ඩුව යටතේ විදේශ සිසුන්ට බොහෝ කරුණු කාරණා මුල් කරගෙන විවිධ conditions ඔවුන්ට විශේෂයෙන්ම දේශපාලනික හෝ යම් කිසි විදිහක නුසුදුසු ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඔවුන් පිටුහල් කරනවා. ඒ වගේම විදේශ සිසුන්ට පැමිණෙන දැනට ඇමරිකා එක්සත් ජනපදයට පශ්චාත් උපාධි හෝ ඉගෙන ගැනීම වලට පැමිණෙන්න සිතන් ඉන්න සිසුන්ට මේ පිළිබඳව සිතා බලන්නට වෙනවා. ඒ වගේම ඔවුන් බාර ගන්නා සිසුන් ප්‍රමාණයත් සෑහෙන්න අඩු කරලා තියෙනවා. බොහෝ සිසුන් ඔවුන් ප්‍රතික්ෂේප කරන මට්ටමක තමයි දැනට සිටින්නේ. මේ බලපාලා තියෙනවා ඉන්දියාවෙන් යන සිසුන්ට. ඒ වගේම වෙන රටවල් වලින් බොහෝ විට අඩු ආදායම්ලාභී සිසුන්ට මේ බරපතල ලෙස බලපා තිබෙනවා. දැනටම අපි දන්නවා ඔවුන් සිසුන් කීප දෙනෙක් පිටුවහල් කර තිබෙනවා. කීප දෙනෙක් නෙවෙයි බොහෝ ප්‍රමාණයක් මේ මුල් කරගෙන පිටුවහල් කර තිබෙනවා. එතකොට ඔබ සැලසුම් කරනවා නම් ඇමරිකා එක්සත් ජනපදයට පශ්චාත් උපාධි හෝ ඉගෙන ගැනීම වලට තමන්ගේ අධ්‍යාපනය සඳහා යන්නට මේ පිළිබඳව ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපි දැනගන්නට ඕනේ ඔවුන් මොනවාද සිතන්නේ මේ වගේ විදේශීන් පැමිණ සිසුන් මේ වගේ ක්‍රියාකාරීකම් වලින් යෙදීම සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදය බොහෝ විට නිදහස් රටක්. නමුත් මේ වන විට මේ නිදහස කියන දේ වැරදි විදිහට ප්‍රයෝජනය කරගෙන අපයෝජනය කර තිබෙන අවස්ථාවක් වෙනවා. මොකද විවිධ රටවල් වලින් පැමිණෙන විවිධ සිසුන් ඔවුන්ගේ අවශ්‍යතාවය මුල් කරගෙන විවිධ කටයුතු වල යෙදීම නුසුදුසු කියන හැඟීම ඇමරිකානුවන්ට දැන් ඇති වී තිබෙනවා. ඔවුන් එනවා නම් ඔවුන් ඉතා වගකීම් සහිතව සහ ඔවුන් පැමිණි ක්‍රියාකාරීකම වෙනුවෙන් පමණක් එනම් ඉගෙනින් පමණක් තමන්ගේ අධ්‍යාපනය කටයුතු ගැන පමණක් යොමු වෙලා තමන්ගේ වැඩ කටයුතු සලසා ගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම දැන් මේ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ පැතිකඩයන් ගණනාවක් තියෙනවා. එක පැතිකඩයක් තමයි විදේශ සිසුන් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ කුඩා රැකියාවල් වල යෙදෙනවා. ඒ වගේම සමහරෙක් දිගටම ඉන්න සැලසුම් කරනවා. ඉතින් මේ වගේ දේවල් වලදී ඉදිරියට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් බොහොම සුපරීක්ෂාකාරීව පියවර ගත යුතු බවත් මෙහි ඔප්පු වෙනවා. ඉතින් අද දවසට ඔබට අපි මේ ලබා දෙන දැනුම ඔබට වැදගත් කියා සිතනවා. යලිත් අපි හමු වෙන තුරු ඔබට ස්තුතියි. ආයුබෝවන්.